කොහොමද ට්‍රේඩින් view වෙබ්සයිට් එක යූස් කරන්න කියලා. රයිට්, එතකොට මෙතන මේ ට්‍රේඩින් view වෙබ්සයිට් එක දැනට account එකක් හදලා නැත්නම් යූස් කරන්න මෙතන මෙන්න මේක ස්පොන්සර්ඩ් කරලා තියෙනවා අයින් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ට්‍රේඩින් view track all markets කියලා tradingview.com එක වෙබ්සයිට් එක දීලා මෙතන ක්ලික් කරලා ඇතුළට යන්න. ගිහිල්ලා ඊට පස්සේ සාමාන්‍ය අපි හදාගන්න විදියට account එකක් අපි create කරගන්න විදියට ඕනම එකක අපිට පුළුවන් account එකක් ඔන්න වෙබ්සයිට් එක register වෙන විදියට අපිට account එකක් හදාගන්න පුළුවන්. right, දැන් කියන්න යන්නේ කොහොමද මේකේ ඇතුළට ගියාට පස්සේ මෙතන තියෙන tools ටික use කරලා අපිට අපි analyze කරගන්න අවශ්‍ය දේවල් ටික කරගන්න කියලා අපි ටිකක් මේ ඔක්කොම ටික අයින් කරමු නේද, නැත්නම් පැහැදිලි වෙනවා වලට. right, සනෝ හදක් තිබ්බයි ටික remove කරා. හරි, ගැටලුවක් නැහැ ඒක. මෙහෙමයි. මෙතන අපිට අපි chart එකක් ගත්තාම chart එක analyze කරන methods කීපයක් තියෙනවා. එක එක්කෙනාගේ strategies අනුව ඒකට අපිට මූලිකවම පාවිච්චි කරන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ lines අඳින්න ඕන වෙනවා, zones අඳින්න වෙනවා. ගොඩක් අයට ඒ කියන්නේ කාටත් අනිවාර්ය line එකක් නම් දාන්නම වෙනවා. ඉතින් ඒක trend line එකක්ද ඊට පස්සේ horizontal line එකක්ද ray එකක්ද කියන එක අපි පස්සේ අපිට ගැලපෙන විදිහට දාගන්න පුළුවන්. right, අපිට මේ chart එකේ පේන්න තියෙන මූලික දේවල් ටික අපි බලමු. මෙතන මම ෆෝන් එක රෙකෝඩ් කරන්න එක ප්‍රශ්නයක් නැහැ. මොකද රෙකෝඩ් කරත් දැනගන්න ඕන දේ තමයි අපි දැනගන්න ඕනේ. මෙතන තියෙනවා price එකේ movement එක. right, මෙන්න මේ පැත්තේ මෙතන උඩේ ඉඳන් මෙන්න මේ අරටම තියෙන price එක. right, chart එකේ අපිට price එකේ movement එක පෙන්නනවා. ඊට පස්සේ අපිට මේ තියෙන්නේ දැන් මේ වෙද්දි price එක right market off day එකක් නේ, Saturday. ඉන්න forex chart එක. right, මෙතන මේ අපි පාවිච්චි කරන මොන chart එක උනත්, ඒ කියන්නේ අපි TradingView use කරන්නේ මොන analysis එක කරන්න මේ දේවල් මම මේ කියන දේවල් ටික common පොදු දේවල්. right, එතකොට ඒ crypto වේවා forex වේවා එහෙම නැත්නම් stocks වලට එහෙම නැත්නම් මේ bonds වල